හායි යාළුවෝ ඔන්න ඉතින් අද ඇවිත් තියෙන සුපිරිම සුපිරි BB Racing 2 කියන ඔන්ලයින් ගේම් එක. ඕගොල්ලෝ මට ඉල්ලලා අරන් නැහැ. ඉතින් මේක ගේන්න කියලා කමක් නැහැ. ඉතින් ඕගොල්ලෝ බලනවා නම් එච්චර මේකට තව views આવොත් මං අනිවාර්යෙන් තව වීඩියෝ දානවා. අද වීඩියෝ එක විනාඩි 25ක් අනිවාර්යෙන් තියෙනවා. මට හිතෙනවා ඒක. ඔන්න බලන්නකෝ ඒක 70කයිද? මේ කට්ටිය ස්කිල් දානවා. කට්ටිය ඉතින් ස්කිල් ගන්නවා. මාත් එක්ක කොහෙද ඒගොල්ලෝ දිනන්නේ? ඉන්නකෝ මගේ වැඩ පෙන්නන්න උටා. හීහි. දන්නේ නැද්ද ටික දාගෙන ඩූගෙනවා. දැක්කනේ මගේ ආවරණයට අර මේ වුණා. අරයට හොඳ වැඩි. කුකුල් කූඩු එයාගේ ඔළුවේ. අර එක්ගෙක් ගමු. අයියෝ ගත්තේ නැහැ. ඒක ගන්නවාමයි. මැච් එක පෙරදුනාට කවන්නේ. නයිස් ගත්තා. දැන් ඉතින් අරගොල්ලන්ව අල්ලන්න හිතන්නවත් බැහැ. බලමු. අරගොල්ලෝ යනවා. කමන්නේ මං එක්ගෙක් ගත්තනේ. ඒකෙන් මොනෝ හරිම හම්බෙයි. බලමු. අර ඉස්සරහ යන හැමෝටම මේක මේ වුණා. සැලෙන්නේ එක්කෙනෙක් මට බැනලා තිබ්බ මේ සැලෙන්නේ කියනවා කියලා වැඩි. ඒ කියනවා වැඩි කියලා. ඒකට ඒගොල්ලොන්ගේ ක්‍රමය ඒකයි මගේ ක්‍රමය මේකයි. ඒ නිසා ඒගොල්ලෝ මොනවා කිව්වත් මට වැඩක් නැහැ. අන්න මේ එකක් හම්බුණා කාර් එකට. කාර් එක නෙවෙයි. හાર્ට් එකක්. ඒක උතන්ට නෙවෙයි. ඔන්න උතන්ට ලස්සනයි. ලස්සනයි. ඒක හැමතැනම දාන්න බෑනේ. මාල වැටි. බලමු ඉතින්. ඇප්ලයි. අනේ ඇප්ලයි දෙන්නේ. දැම්මා. ඇප්ලයි. හරි. ඕගොල්ලොත් ගහලා බලන්න BB Racing 2 කියලා සර්ච් කරලා ඔන්ලයින් එක. සුපිරි. ඉතින් Beach Buddy Racing 2 කියන එකත් හරි. අරගත් හරි. අර පොට්ට කාර් තියෙන්නේ. මේක ඔන්ලයින් ප්ලේයර්ස්ලා ටික දෙනා ඉන්නේ එක මැච් එකකට. දැන් 6 දෙනෙක් ඉන්නවනේ. 6 දෙනෙක්ගෙන් 3 දෙනෙක් විතර ඔන්ලයින්. මම ඇර. හරි නේද? මාවත් පිපුරුවා. තව පොඩ්ඩෙන් ඉතින් හැප්පෙනවා. හොඳ වැඩේ ආරයට. මාත් එක්ක එහෙම කවුද අර එක යන්නේ ඉන්නකො මම ඔයාව අල්ලලා පෙන්නන්න. එක අල්ලන්න කලින් දෙක අල්ලලා ඉන්න බෑනේ. ඔන්න ගියා. පෙන් මෙන්න මේක යවුම්. මගේකට මාව ගිනි ගත්තා.
ඉතින් මම යනවා ඉතින් බලමු වදීද වැදුනනේ ඒත් එයා තාම යනවා මගේ අර කලින් තව එකකට මම වුණා ඉතින් තාම විනාඩි 5යි ගාණක් ගිහින් තියෙන්නේ තව එහෙම්ම 20ක් තියෙනවා හරිද ඇති ආන්දම් ෆස්ට් දැක්කනේ ඉතින් ආයේ ඕගොල්ලෝ කමෙන්ට් කරන්න මේකට තව වීඩියෝ ඕනේද කියලා අයියෝ ඇඩ් එකක් යනවා ඕගොල්ලෝ කමෙන්ට් එකක් දැම්මොත් ඕනේ කියලා මේ මම තව වීඩියෝ එකක් ගේන්නම් ඒ මැප් එකට ගිහින් බලමු මම මැප් වල ෂෝට් කට් ගන්නවා සමහර ඒවා විතරයි ඉතින් මේකේ නම් දන්නවා බලමු යන්නේ එකෙන් ඕගොල්ලන්ට මේ ගේම් එකේ මේ ජීප් එක ගන්න ඕන නම් ඕගොල්ලෝ ප්ලේ කර ඉද්දි ලෙවල් 3ේදීද 2ේදීද කොහෙද මේ කාර් එක හම්බ වෙනවා හැබැයි ඕගොල්ලෝ මැච් එකක් තියෙනවා ඒක ගහලා එක වුණොත් විතරයි මේක හම්බෙන්නේ ෂෝට් කට් එකෙන් අයියයි දැක්කනේ ඉතින් මන් දන්නවා ෂෝට් කට් අයියෝ සල්ලි ගොඩක් කනවා මම මරාගෙන කනවා හරියෙන් කොල්ලා යනවා ගැම්මට ඕගොල්ලන්ට ෂෝට් කට් එකක් ඉතින් මං කියලා දුන්නා මං විතරයි ඔය කියලා දෙන්නේ ඔය සෙල් මුකීලා කට්ටියම ගැහුවා මේ ගේම් එක ඒත් ඒගොල්ලෝ ගැහුවේ මේ ඔන්ලයින් එක නෙවෙයි ඒගොල්ලෝ ගැහුවේ අර නෝමල් පොඩි ළමයි ගහන ඒවා ගැහුවේ ඒගොල්ලන් අඳුරනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න එයා මට මාස 3කට විතර කලින් පටන් ගත්ත channel එක ඒත් එයාගේ හැමදේම අඩුයි මට වඩා මගේ subscriberලා වැඩි views වැඩි like වැඩි අයියෝ TNT අම්බෝ තව පොඩ්ඩෙන් TNT එක පොඩු වෙනවා ඊට පස්සේ ඉතින් මං left ඉතින් කොල්ලා යනවා ගැම්මට ගැහැම ගහනවා බලමු ඉතින් බලමු ඔන්න දැන් නම් ආයේ එක තමයි ඔන්න බලන්න මගේ ස්කිල් එක ස්කිල් එක මම යූස් කරානේ අමතක වුණා ඉතින් කොල්ලා ගහනවා ගැම්මට තව එකක් ගහනවා මේකේ ෂෝට් කට් එක මම දන්නවා මේකේ ෂෝට් කට් එක අතන හරියට ඉන්නකෝ මම ඒකත් පෙන්නන්නම් හැබැයි ඒක එකවත් දෙකවත් තුනවත් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ එහෙමමයි සමහර වෙලාවට අපි අන්තිම වෙන්නත් ඉඩ තියෙනවා ඒක ෂෝට් කට් එක නෙවෙයි ෂෝට් කට් එක ෂෝට් කට් එක නෙවෙයි අෂෝට් ඔන්න ඒකයි ප්‍රශ්නේ අපි යන් ඉතින් ෂෝට් කට් එකකින් දැක්කද මේවා ඉතින් හොයාගන්න ක්‍රම තියෙනවා අම්බෝ ඇතියන් මම මේ සැරේ දෙක වුණා පුදුමයි වාසනාව දුර ඇරලා බලබලා මගේ කට
හී ඔන්න ඉතින් ආයේ කට්ටියම පරාදයි පාර වෙන්නේ මට හොඳටම වෙරි පාර පේන්නේ ඌට තව ලැප් එකක් තියනවා කියන්නකො හයියෝ අපරාධි සතුටුනේ මේක එක වෙයිද දෙක වෙයිද තුන වෙයිද දන්නේ මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ගන්නම්. ඕගොල්ලෝ YouTubers-ලාගෙන් කාටද ආසම කියලා ඒ YouTube එකේ account එකේ නම දාගන්න. මම ආස නම් ඇලන් කේස්සෙල්. එයා තමයි මගේ ආසම YouTuber. එයා ඇලන් කේස්සෙල් බලනවා නම් අනිවාර්යෙන් සබ් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ඔක්කොම කරගෙන යන්න. ඔය අම්බෝ අයියෝ ඇති යාන්තම් ආවා ෆොටෝ මෝඩ් එකටත් ගියා. කොල්ලා ඉතින් ගැම්මට ගහනවා. මේ වීඩියෝ ටික වැඩි නම් ඕගොල්ලෝ ඒකත් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් මදි ඉතින් views නම් තියෙනවා 30ක් 40ක් ෂෝට් වලට. එක ලයික් එකක් නැහැ මේ වීඩියෝ වලට. සමහර ඒවාට 30ක් විතර තියෙනවා. ඒ views ගන්නටම ලයික් දාන්න. please ලයික් සමහර වීඩියෝස් වලට එනවා 800 ගණන් එන්නේ. ඒ වගේම ඕගොල්ලෝ ලයික් කරා නම් කොච්චර එනවද? ඒ හින්දා මං ඉතින් අලුත් නේද YouTube පරපුරට. ඒ නිසා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අනේ කෑම මාව. යමු පාර පේන්නේ. හරිනේ. ඔයෝ මං හය අනේ ලැබ් දෙකක් තියෙනවා. මේකේ ෂෝට් කට් එක ගැන කියන්න බැරි වුණානේ. මං කලින් ගියානේ. හරියටම මතක නැහැ. බලමු ඉතින්. ඔඩෝ දැක්කා ඉතින්. ඉතින් කොල්ලා ගැම්ම. වැඩදාලා ගිනි රස්තොට. කොහොමද මේ කොල්ලාගේ ගැම්ම වැඩදාලා ගිනි රස්තොට. ඔන්න ගියා. කොහොමද 6 වෙනියට හිටපු කොල්ලා දෙක වුණා. අයියෝ ආයෙමත් ඇඩ් නම් පොලේ ගහන්න හිතනවා. මං ඇඩ් වලට ආස නෑ සුද්දා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. නයිස් නේ level 4. ඕ හිස් මේකක්වත් ප්ලේ කරන්න බෑද? ඕන්නේ පස්සේ බලමු. ෂොප් එකේ එහෙමටම කියලා දෙයක් නැහැ වැඩන්නේ. වැඩක් නැහැ. වැඩක්ම නැහැ. වැඩක්ම නැහැ. කොල්ලෝ ඉතින් টොප් අප් කරන කොල්ලන්ට මෙහෙන් টොප් අප් කරලා එක දේවල් ගන්න පුළුවන්.
නෑනේ එච්චර ඕනේ. අනේ මන්දා. අපි ටක් ගාලා වීඩියෝ එක ඉවර කරමු. මොනවද මේ අප්පානේ මන්දා මොනවද කියනවද මන්දා. මොනවා හරි තියෙනවා මං ඒ ටික නම් කරගෙන ටක් ගාලා වල්නවා ඉවරයි. කන්ටිනියු ගරීනා බෑනේ මේක මේකේ ඔක්කොම ජෙම් වලටනේ අප්පා. අයියෝ කැරක්ටර් නෑ. තරයක් මං කිව්වනේ ඉතින් විනාඩි 25ක් අනිවාර්යෙන් තියෙයි කියලා. බලමුකෝ. තාම විශ්වාස නෑ මට. අර අනිත් ප්ලේයර්ස්ලා මට වඩා වේගෙන් එකපාරට පිකප් නේ. මගේ වාහනේ පිකප් එක නෑ. ඇයි අනේ ඔයගොල්ලෝ පොඩ්ඩක් එහෙම ඒගොල්ලෝ යන්නේ කොහොමද කියලාත් මට පොඩ්ඩක් කියන්න. කමෙන්ට් එකක් දාන්න. අයියෝ කෙලින් යන්න බෑනේ. ගියා. කොහමද කොල්ලගේ ගැම්ම හැඩ දාලා වැඩ දාලා ගිනි රස්තොට. අනේ ඒක අර මේක තිබ්බත් වැඩක් උන්නේ නැහැ. පාර වෙන්නේ. පාර. අපේන. පාර පේන්නේ. අයියෝ බොම්බ දානවා කවුද අප්පා. හම්බෝ දෙක ඇඩියාන්ට දෙක. ආරයවත් ඉස්සර කරලා අයියෝ නෝ අනේ මම ෆස්ට් ඒක නම් මොකක් හරි බග් එකක් නිසා හොඳ ඒක උනේ. පට්ට අනේ මොනෝ එනවද මන්ද අප්පා. මන්නම් තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් එනවා නම් ගණන් ගන්න එපා. තොන්නත් ඉතින් ඕගොල්ලෝ මගේ ෆ්‍රී ෆයර් වීඩියෝ බලලා ඇති ඉතින්. දැන් නම් ලෙවල් 43. ඒකත් සුපිරියටම කරන් යනවා ඉතින්. ඕගොල්ලෝ ෆ්‍රී ෆයර් ගහනවා නම් අනිවාර්යෙන් ID එක දාන්න. මම ෂෝට් වීඩියෝ එකක් දාලා තමන්ගේ account එක පෙන්නන්නම් ෂෝට් වීඩියෝ එකකින්. එහෙම අපි කාවත් පාතට දාන්නේ. අනිවාර්යෙන් කිව්වොත් පෙන්නනවාමයි ෆ්‍රී ෆයර් account එක ID එක දාන්න මම පෙන්නන්නම්. වීඩියෝ ෂෝට් වීඩියෝ එකක් දාලා අයියෝ යාවර් යන්නේ දාන්නේ.
ඉතින් ෂෝට් කට් එකේ යන් කැම්මර ගැම්මර අයියෝ හරිනේ ඉතින්. ගහමු ඉතින් ගැම්මට. ගැම්මට කියන වචනේ කියනවා වැඩි වගේ. මට තේරුණා. යම් අපි පාගලා යමු කොනගේ. අරයාගේ ස්කිල් එක නම් දැන් හරියන්නේ අර මල්. කුඩු වුණා. සැලෙන්නේ. ඔන්න අද දවසට සැලෙන්නේ නැහැ කිව්වේ දෙපාරයි. අපි දැන් තාම ලොකු යූටියුබර්ලා නෙවෙයි. තාම සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහලත් නැහැ. අනිවාර්යෙන් මට ලයික් 1k ගහන්න පොඩි උදව්වක් දෙන්න. දැන්ට තාම 900ක් ලයික් 900යිද කොහෙද? මම හිතන විදිහට අනේ මැසේජ් උත් වෙනවා ඉතින්. අම්බෝ අරයට මොකද්ද වුණා ඊට පස්සේ මන් තුන ඇති යාන්තා. තව විනාඩි 3යි කරන්නේ මම මේක මට ඇති. මැප් දෙකක් ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් මම ඊට වඩා ලෙවල් අප් වෙයි. මට කම්මැලි වෙලාවට මම මේක ගහනවා ඒකයි. බලමු ඉතින්. ඕගොල්ලෝ දන්නේ නැහැ ඉතින් මම මේව රෙකෝඩ්ඩක් කරලා වොයිස් දාන්න ගියාම පණ යනවා ඉතින්. රෙකෝඩ් එක කරන්න විනාඩි 25යි. හඬ ගවන්න විනාඩි 25යි. එතකොට හිතන්නකො 25යි විනාඩි 50යි. පැයකට ආසන්නයි. හරිද? එතකොට ඒ වෙනුවෙන්වත් මට views දෙන්න, like දෙන්න, subscribe කරන්න. මට දෙයක් කියන්න අමතක වුණා. තාම ඔයගොල්ලෝ like කරේ නැද්ද? මොකද්ද බං ඉතින් ඔය නිකන් දින බටන් එක නෝක ඔබලා දාන්න. subscribe කරන්න නැත් ඒකමයි කියන්න තියෙන්නේ. ඔය නිකන් තියෙන බටන් එකනේ බං ඉතින්. ඕක ඔබන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න බා කොහොමද වෙන්නේ බා? ඕක ඔබලා දාන්න. ඔන්න තාම ලයික් වන්නේ. අයියෝ චාමිනි එනක වේනා. සයිසයානි ජානි ඥානි නිනි නෝනි. අයියාරිනි එනක ඇසිරා. වනසරා ඇයි මට මෙහෙම කරන්නේ? ඩනනා 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 මොනක්වත් දෙන්නේ අයියෝ අර මකරාගේ මේක කමන්නේ ඒකවත් ගහන්න යාරි. ඔන්නේ මෙයා ඩවුන්. ඕකේ. මං කිව්වේ මං හිතන්නේ ආවරණයක් දාන්න හිටියේ. හොම්බෝ දැක්කද මගේ කපටි මොලේ?
ඔන්න එහෙනම් ඉතින් බලමුකෝ. ඉතින් අදට ඇති හරිද? දැන් වීඩියෝ දික් කරනනේ. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි. බයි.